ආයිබෝවන්. ඔයාගේ දුරින් ඉන්න නෑදෑයෙක් හරි යාළුවෙක් හරි එයාගේ ඇඟේ ගානට ඇඳුමක් මහලා දෙන්න කියලා කිව්වොත් ඔයා ඒකට මොකද්ද කරන්නේ? ඒ වගේ වෙලාවක ඒගොල්ලන්ගේ ළඟට ගිහිල්ලා මිම්ම ගන්න බැරි නිසා ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමනම් ස්වයං රැකියාවක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට හරි එහෙම නැත්නම් දැනටමත් කරගෙන යන කෙනෙකුට හරි වැදගත් වෙන විදිහට මම අද ඔයාලට මේ අරගෙන ඇවිත් තියෙන්නේ කාන්තාවන් සඳහා ඇඳුම් මැසීමේදී භාවිතා කරන සම්මත මිමි X small size එකේ ඉඳලා 3XL size එකට යනකම් අපි සකස් කරගන්නේ කොහොමද කියලා. මේකෙදි මම ඔයාලට උස මිමිත් සමග සම්පූර්ණ මිමි chart එකක්ම හදාගන්න හැටි කියලා දෙන නිසා skip නොකර වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු X small size එකේ මිමි ටික මොනවද කියලා. අපිට මේ size එකේ මිමි වශයෙන් අපි මුලින්ම ලබා ගන්නේ උරහිස මිම්ම, පපුව වට මිම්ම, ඉන වට මිම්ම, උකුල වට මිම්ම, කර වට මිම්ම, ඉනට උස සහ උස මිම්ම විදිහට. මේ උස මිම්ම කියන්නේ අවම උස තමයි ඇඳුමකට ගවුමකට වගේ එන අවම උස තමයි මං උස මිම්ම විදිහට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දන හිස ළඟට වගේ උස තමයි අරගෙන තියෙන්නේ. X small size එකේ උරහිස මිම්ම අඟල් 13ක් විදිහට ගන්න පුළුවන්. පපුව වට මිම්ම අඟල් 30ක් විදිහට ගන්න පුළුවන්. මේ size එකේ ඉන වට මිම්ම අඟල් 26ක් විදිහට අපිට ගන්න පුළුවන්. උකුල වට මිම්ම අඟල් 34ක් විදිහට ගන්න පුළුවන්. කර වට මිම්ම අපි අඟල් 13මාරක් වගේ ප්‍රමාණයකට තමයි මේ size එකේදී අරගන්නේ. ඉනට උස ගවුමක් වගේ මහනවා නම් ඉනට උස ගන්නේ අපි අඟල් 14ක ප්‍රමාණයක්. උස ඒ කියන්නේ අපිට ගවුමක වගේ නම් ගන්න ඕන අවම උස තමයි මෙහිදී මම අරගෙන තියෙන්නේ අඟල් 35ක වගේ ප්‍රමාණයක් තමයි ඒ සඳහා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි X small කියන පුංචිම size එකේ කාන්තාවන් සඳහා අපි මිමි ටික සකස් කරගන්නේ. මේ සියලුම මිමි මම අඟල් වලින් තමයි මේ විදිහට දක්වලා තියෙන්නේ. ඊට පස්සේ small size එකේ මිමි ටික තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. උරහිස සඳහා අඟල් 13මාරක් ඒ size එකේදී ගන්නවා. පපුව වට මිම්ම අඟල් 32ක් විදිහට තමයි අරගන්නේ. ඉන වට මිම්ම අඟල් 28ක් විදිහටත් උකුල වට මිම්ම අපි මේ size එකේදී අඟල් 36ක් විදිහටත් තමයි අරගන්නේ. කර වට මිම්ම අඟල් 14මාරක් විදිහටත් ඉනට උස මිම්ම අඟල් 14ක් විදිහටත් උස මිම්ම අඟල් 35ක් විදිහටත් තමයි මේ size එකේදී අපි අරගෙන තියෙන්නේ. ඊළඟට medium size එකේ මිමි ටික තමයි මේ විදිහට මම මෙතන ඉදිරිපත් කරන්න හදන්නේ. උරහිස මිම්ම medium size එකේදී අඟල් 14ක් විදිහට තමයි අරගන්නේ. පපුව වට මිම්ම අඟල් 34ක් විදිහටත් ඉන වට මිම්ම අඟල් 30ක් විදිහටත් තමයි medium size එකේදී අරගන්න ඕනේ. උකුල වට මිම්ම අඟල් 38ක් විදිහටත් කර වට මිම්ම අඟල් 15ක් විදිහටත් අරගන්නවා. ඉනට උස මිම්ම අඟල් 15ක් විදිහටත් උස මිම්ම අඟල් 36ක් විදිහටත් මේ size එකේදී අපිට අරගන්න පුළුවන්. ඊළඟට large size එකේ මිමි ටික තමයි මේ විදිහට මම ඔයාලට අරගෙන එන්නේ. උරහිස මිම්ම large size එකේදී අඟල් 14මාරක් විදිහට අපිට අරගන්න පුළුවන්. පපුව වට මිම්ම අඟල් 36ක් විදිහටත් අරගන්න පුළුවන්. ඉන වට මිම්ම අඟල් 32ක් විදිහට ගන්න පුළුවන්. උකුල වට මිම්ම අඟල් 40ක් විදිහට අපිට අරගන්න පුළුවන්. කර වට මිම්ම අඟල් 15මාරක් ලෙසත් ඉනට උස මිම්ම අඟල් 16ක් විදිහටත් උස මිම්ම අඟල් 36ක් විදිහටත් අපිට මේ size එකේදී අරගන්න පුළුවන්. මේ සම්පූර්ණ සියලුම මිමි අපි ගන්නේ අඟල් වලින් කියලා හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට XL size එකේ මිමි ටික තමයි මේ විදිහට ඔයාලට මම ලියලා පෙන්නන්නේ. XL size එකේ උරහිස මිම්ම විදිහට අඟල් 15ක ප්‍රමාණයක් තමයි අරගන්නේ. පපුව වට මිම්ම අඟල් 38ක ප්‍රමාණයක් සහ ඉන වට මිම්ම අඟල් 34ක ප්‍රමාණයක් තමයි අරගන්න ඕනේ. උකුල වට මිම්ම අඟල් 42කුත් කර වට මිම්ම අඟල් 16ක් විදිහටත් ඉනට උස මිම්ම අඟල් 17ක් විදිහටත් උස මිම්ම අඟල් 37ක් විදිහටත් තමයි මේ size එකේදී අපි අරගෙන තියෙන්නේ.
ඊළඟට ඩබල් XL සයිස් එකේදී උරහිස මිම්ම අඟල් 15 විදිහට තමයි අරගන්නේ. පපුව වට මිම්ම අඟල් 40ක් විදිහට තමයි අරගන්න ඕනේ. ඉනවට මිම්ම අඟල් 36ක් විදිහටත්, උකුලවට මිම්ම අඟල් 44ක් විදිහටත්, කරවට මිම්ම අඟල් 16මාරක් විදිහටත්, ඉනට උස මිම්ම අඟල් 18ක් විදිහටත්, උස මිම්ම අඟල් 37ක් විදිහටත් අපිට මේ සයිස් එකේදී අරගන්න පුළුවන්. මම මේ ටික එකම chart එකක ලියන්නේ නැතුව වර්ග අනුව මේ විදිහට sizes අනුව පෙන්වන්නේ ඔයාලට මේක පැටලෙන්නේ නැතුව හරියටම කරගන්න ඕන නිසායි. ඊට පස්සේ මේ විදිහට 3XL size එක තමයි මම කරන්න යන්නේ. ඒකේ උරහිස මිම්ම අඟල් 16ක් විදිහටත්, පපුව වට මිම්ම අඟල් 42ක් විදිහටත්, ඉනවට මිම්ම මේ size එකේදී අඟල් 38ක් විදිහටත්, උකුල වට මිම්ම අඟල් 46ක් විදිහටත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කරවට මිම්ම අඟල් 16මාරකුත්, ඉනට උස මිම්ම අඟල් 18කුත්, උස මිම්ම අඟල් 38ක් විදිහටත් අපිට මේ සයිස් එකේදී අරගන්න පුළුවන්. ඒ විදිහට තමයි X small size එකේ ඉඳලා triple XL size එක වෙනකන් තියෙන සියලුම මිමි ප්‍රමාණ ටික මම ඔයාලට ඒක පැහැදිලිව එකින් එක කරලා පෙන්නුවේ. මේ විදිහට chart එක එකපාර දෙන්නේ නැතුව ওই විදිහට මම ඔයාලට කරලා පෙන්නුවේ. ආධුනික කෙනෙකුට උනත් හොඳට තේරුම් ගන්න පුළුවන් නිසායි. එහෙම නැතුව මේක එකපාර මේ විදිහට දැම්මොත් ඔයාලට මැහුම් වලට අලුත් කෙනෙකුට ඒක එකපාරම තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා තමයි මම මේ විදිහට කරලා තියෙන්නේ. ඒත් එක්කම තවත් දෙයක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇඳුම් මහගනිද්දි මේ විදිහට සම්මත මිමි පාවිච්චි කරන්නේ අපි ව්‍යාපාරයක් වගේ කරන අවස්ථාවක තමයි ගොඩක් දුරට. එහෙම නැතුව තමන් ළඟට ඇවිල්ලා ඇඳුමක් මහ ගන්න ආපු කෙනෙකුට සාමාන්‍යයෙන් මේ විදිහට සම්මත මිම් පාවිච්චි කරන්නේ නැතුව එයාලගේ මිම්ම අරගෙනම ඇඟේ ගානට ඇඳුමක් මහලා දෙන එක තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ. ව්‍යාපාරයක් කරගෙන යද්දී අපිට එහෙම කරන්න අමාරුයි. ඒ නිසා තමයි මේ විදිහට සම්මත මිමි පාවිච්චි කරලා ව්‍යාපාරයකදී ඒ විදිහට ඇඳුම් නිර්මාණය කරන්නේ. මේ සම්මත මිමි සාමාන්‍යයෙන් පොදුවේ මේ විදිහට අරගන්න පුළුවන් වුණාට ඔයාලා මේවා පාවිච්චි කරලා ඇඳුම් මහ ගනිද්දි ඔයාලා ඒ ගනුදෙනු කරන කස්ටමර්ත් එක්ක කතා කරගෙන මේ වගේ කළ යුතු වෙනස්කම් කරලා කරගන්න කියලාත් මම ඔයාලට යෝජනා කරනවා. මොකද මේ සම්මත මිමි කියන්නේ 100%ක්ම හැමෝගම ඇඟවල් වලට ඒක නිවැරදිව ගැලපෙන්නේ නැහැ. එක එක්කෙනාගේ ඇඟවල් වලට අනුව වෙනස්කම් මේ වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා සම්මත මිමි පාවිච්චි කරලා ඇඳුම් මැහුවත් ඒ අදාළ කස්ටමර් සමග කතා කරලා ඒ කළ යුතු වෙනස්කම් ඒ විදිහට කරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගන්න. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් ඇති නොවි ඒවා කරගන්න පුළුවන්. එහෙමනම් ගොඩාක් සතුටින් කියන්න ඕනේ අද මගේ channel එකේ 50 වෙනි වීඩියෝ එක තමයි මේ විදිහට ඔයාලට අරගෙන ආවේ. ඉතින් ආපහු හැරිලා බලද්දී මට හිතෙනවා ලොකු පිරිසක් නැතත් සුළු පිරිසක් හරි මම මේ වෙනකම් මේ කරපු වීඩියෝ වලින් දැනුමක් අරගෙන මොනවා හරි දෙයක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. ඔයාලා මගේ වීඩියෝස් වලට දාන කමෙන්ට් වලින් ඒක තවත් තහවුරු වෙනවා. ඉතින් හැමදාමත් ආදරෙන් ඉල්ලන්නේ subscribe කරලා නැති යාළුවෝ subscribe කරලා හැමදාමත් ආදරෙන් එකතු වෙලා ඉන්න අපි හැමෝම එකතු වෙලා ඉදිරියට ලොකු ගමනක් යමු. එහෙමනම් ආයෙත් ඉක්මනින් මේ වගේ වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බෙන්න එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.